ලූනට දුන්න හොඳම අවවාදය මොකක්ද ඔයා නායිකාව විදියට? 7 වෙද්දි නිදා ගන්න. එයා 8 වෙනකොට එයා ඩවුන් කෙලිම මියුසික් වීඩියෝ එක දවසෙත් 7-8 වෙනකොට නිදි ඇහැරවල ගන්න උනා. ඇහැරලා ගන්න උනා. ඒ ඇයි 7 වෙද්දි සාමාන්‍යයෙන් නිදියන ඉතින් මම පුරුදු වෙලා පුරුදුලා 7 වෙද්දි අනිවාර්ය ප්‍රයොරිටි එක නිදා ගන්න එක. ඒ 8ට නිදා ගැනීම කීය වෙනකන් සාමාන්‍යයෙන් ඉන්නවද? 7 නෑ මම normally මම work කරනවානේ මම work කරනවා cyber security consultant කෙනෙකුට. ඉතින් කොහොමත් මම 5 වෙද්දී නැගිටින්න ඕනේ. ඒ නිසා වෙන්නේ නැති මම කොහොමත් කලින් නිදා ගන්නවා. 5 වෙද්දි නැගිටින්න ඕනේ. 7 8 9 1 2 3 4 6කට වැඩි. 6කට වැඩි හොඳ කාලයක්. මොකද එයාට බෙහෙසන්න තියෙනවා මොලේ බෙහෙසල වැඩ කරන්නේ. හොඳයි මරු වැඩේ. මේ එතකොට අපේ ජෙයිනට මොකක්ද දුන අවවාදය? මූඩ් අප්සෙට් කරගන්න. මූඩ් අප්සෙට් එක. අර හැමතිස්සෙම තරහ යනවා. කොයිලේ තරහ ගාගෙන මගෙත් එක්කම තමයි තිබුණා. තරහ අගත්තු ගමම එන්නේ හැමතිස්සෙම. නිසා තැනකට ගියාම ස්පෙෂලි මූඩ් අප්සෙට් කරගන්න එපා කියන එක තමයි මම දෙන ලොකුම අවවාදය. තැනකට ගිහපුවාම එක මූඩ් චේන්ජ් වෙනවා. දැනතෝ දැන් මොකක්ද වෙලා තියෙන්නේ? එනකොටත් එහෙමයි. එයාගේ ජැකට් එක එයාට සැටිස් නැහැ කියලා අපි ඔක්කොමත් එක්ක තරහින් හිටියා. එහෙමද? ආයේ කියන්නේ යාගේ මොකක් කරුණාම මොකද එක තමයි ඒක පිට කරන්නේ. ඒකත් හොඳයි දැනගත් එක ප්‍රශ්නයක් නෑ හොඳයි. සෙල්ට මොකද්ද වා දෙන දුන්න අවවාද මොන හරි? ඕනට වඩා කියවන්න එපා කියන්නේ. ඊළමෙම කියවනවද? ඔව් ගොඩක්. නන් ස්ටොප් කියවනවා. ටිකකින් කියන්නේ බන වගේ දේවල් කතා කරන්න නම් යන්න බෑ. යා පරතරයට කියන්නේ. ඔකේ කියන්නේ පොඩ්ඩක් මේ වැඩිපුරම ටිකක් කියවන ඕනම මාතෘකාවක් ගත්තොත් එයා මාතෘකාවක් කියවගෙන යන අපිට තේරෙන්නේ නැහැ අතර වෙලාවකට. දැන් මේකෙල්ල තුන්දෙනාගේ මම රොමෙන් අහන්න කැමති නායිකාවට ඕගොල්ලොන්ට අවවාදයක් දෙන්න අවස්ථාවක් මම සජීව කරලා දෙනවා. ඒක කවදාවත් සමහර කරලා බයට කියන්න නැතුව ඇති. මට කියන්න බල ජෙයිනා වාගේ නායිකාවට ෆියාට දුන්නොත් අවවාදයක් සජීවීව මොකද්ද මෙයාට දෙන අවවාද? හැබැයි තරහ වෙන්න බෑ. මම ඔයාට ඕනයක් කියන්න පුළුවන්. ඕන එක. ඕන එකක් කියන ප්‍රශ්නයක් වැඩි කියවන්න ඇඩ්වයිස් දෙනවා ඇත්තටම හොඳයි හැබැයි නොයි පට්ට නොයි නිකන් පට්ට නොයි